Skillshop video series එකේ තවත් අලුත් වීඩියෝ එකක් තමයි මේක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද seller store page එක හදාගන්නේ කියලා. ඒකේ ඩිසයින් එක අපි කතා කරා. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරමු කොහොමද seller store page එක ප්‍රෝග්‍රෑම් කරගත්තේ කියලා. ඉතින් මේ page එක අපි කොහොමද ප්‍රෝග්‍රෑම් කරගත්තේ කියලා මෙන්න මේ විදිහට මේ page එක කොහොමද ප්‍රෝග්‍රෑම් කරගත්තේ කියලා අපි බලමු. ඉතින් මුලින්ම මම කෝඩ් එකට යන්න. හරි. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් උඩින්ම අපි PHP include එකක් දාලා header.php එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන seller කෙනෙක් නම් seller page එකට යන විදිහට නැත්නම් home.php දාලා අපි home page එක link කරගෙන තියෙනවා එතන යන්න කියලා. ඉතින් ওই ටික ওই විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන මේ ටික $dashboard data කියන එක අපි මෙන්න මේ විදිහට product විදිහට දාලා තියෙනවා. ඒක $seller products විදිහට තමයි මේවා අල්ලගෙන තියෙන්නේ. ඒ වගේම orders, total earnings, total buyers ඔන්න ඔය විදිහට අපි ඒ ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් pagination and sortings වල අපි මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. item page සමානයි 6 කියලා දාගෙන current page එක අපි set කරගෙන තියෙනවා. $_get එකක් දාගෙන pages ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් sort කරගන්න මෙන්න මේ විදිහට මේ code එක දාගෙන අපේ මෙන්න මෙතන sorting වල ගියොත් මෙතනින් මේ වගේ sort කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි sorting එක දාගෙන තියෙන්නේ. ඊට පස්සේ validation එකට ගියොත් මෙන්න මේ විදිහට තමයි validation එක අපි දාගෙන තියෙන්නේ. $allow stores කියලා දාගෙන ඒක සමාන කරලා මෙන්න මේ විදිහට data ටිකක් දාගෙන තියෙනවා. අපි ඒක ඒ විදිහට validate කරලා අරගෙන තියෙනවා මේ විදිහට code එක. ඊට පස්සේ ඔයාලා මෙතන આવුත් get total product count කියන එක දාලා කියනවා. ඒක අපි database search එකකට දාගෙන මෙන්න මේ විදිහට core එකක් ගහලා තමයි product total count එක අරගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහට product total count එක අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක $products කියන එකට සමාන කරලා count result and මෙන්න මේ විදිහට row ටික සමාන කරලා බලනවා count result එක just features එකක් දාගෙන බලනවා අපි total එක එන්නේ විදිහට අපි total එක ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න PHP ටිකක් දාගෙන මේ විදිහට එක්ක එකක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ මේක dashboard එක ක්ලික් කරොත් dashboard එකට යන විදිහට එතකොට මෙන්න මේ විදිහට store count එකට යන විදිහට මෙන්න මේ විදිහට public store එකට යන විදිහට message box එකට settings box එකට යන විදිහට තමයි මේ විදිහට PHP code එකක් දාලා $sign tab එකක් දාගෙන ඒක sign කරලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්නවා තව PHP එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි එකකින් එක කරගෙන තියෙන number format කියන එක. ඉතින් අපිට ඒකෙන් ගන්න පුළුවන් total earnings ගන්න. ඒ විදිහට තමයි අපි total earnings ගන්න විදිහට හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන PHP තව එකක් දාන total buyers ගන්න බලාගෙන තියෙනවා. total buyers ගන්න බලාගත්තා කියන්නේ එතන total buyers ගන්න add කරගෙන order received කියන එකේ එතන වැටෙනවා අපේ total buyers ගන්න. ඊට පස්සේ active buyers ගන්නත් අපි PHP එකක දාන total buyers කියන එක assign කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන අපි PHP එකක් දාන එතන active products ගන්න තමයි දාලා තියෙන්නේ. ඒ ටික මොකද available for sale කියන එකට active skills ගන්න active products ගන්න තමයි අපි assign කරන්න තියෙන්නේ PHP එකක් දාගෙන. ඊට පස්සේ මෙන්න මෙතන අපි එකක් දාන round එකක් දාගෙන average rating කියන එක අරගෙන තියෙනවා. මොකද customer reviews ගන්න ඕන නිසා අපි මේ විදිහට average ratings කියන එක අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ sort and filterings වලට આવොත් එහෙම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් කොහොමද මේක sort කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම ගත්තොත් select එකක් දාලා on change එකක් දාගෙන update store කියන එක දාලා value එක අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ID එකක් දාලා තියෙනවා store select කියලා. ඊට පස්සේ ඒකට class එකක් දීලා මෙන්න මේ විදිහට ඒක store කරගන්න ඕනේ මේක හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන option එකකට ගිහිල්ලා මේ විදිහට option වල තමයි දාගෙන තියෙන option එකකට ගිහිල්ලා ඒකේ value එක අපි දාලා දෙන newest කියලා මෙන්න මේකේ නම් newest කියලා දාන්න PHP එකක් දාන්න $sign sort by කියලා දාලා ඒක newest කියන එකද බලනවා. ඊට පස්සේ select එකක් දාගෙන අපි ඒක newest කියලා දාගෙන තියෙනවා ඒ option එක. ඒ විදිහටම price low එක price high එක rating customer කියන එක අපි එන්නේ මේ විදිහට PHP එකක් දාගෙන ඒක අල්ලගෙන තියෙනවා. ඉතින් ඒ අල්ලගත්ත ටික තමයි අපි අර උඩ sort by එකකින් කරලා තිබ්බේ. කොහොමද මේ ටික එතෙන් එන්නේ කියලා. ඉතින් මෙතනින් තමයි අපි ඒක PHP එකක් දාගෙන අල්ලගෙන තියෙන්නේ. sorting වෙන්න ඕන නිසා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්නකොට අපි මෙතන PHP එකක් දාගෙන ඒක count කියන එක අරගෙන තිනවා. ඒ count එක අරගෙන total products ගන්න තමයි අපි ඒක අරගෙන තියෙන්නේ.
මෙතන PHP එකෝ $and order products කියලා අපිට ඒක එතනින් ගන්නවා. ඊට පස්සේ අපි මෙතන આવුත් මෙතන ස්ක්‍රිප්ට් එකක් දාගෙන අපි function update store කියන එක මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි එතන මෙන්න මේ විදිහට source select කියලා දාගෙන ඒක document.get element by id එකකින් අල්ලගෙන source select කියලා දාගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඒක value එක අරගෙන තියෙනවා export කරන විදිහට. ඊට පස්සේ මෙතන function toggle product status කියන එක අරගෙන product id අපි එතනින් අරගෙන තියෙනවා. එතනින් තමයි අපි button එක දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට form data එක දාගෙන new form data එකක් දාගෙන form data එක append කරලා product id එකත් අපි මෙතනින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන fetch කරගෙන තියෙනවා process එකේ මෙතන අපි යන්න කියන product status process.php කියන එකට මෙතනට post එකෙන් තමයි යන්නේ. ඒක body එක form data ටික තමයි යන්න post method එකේ යන්න කියලා අපි ඒක දාගෙන තියෙන්නේ. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේකට දාලා design